right. අද ඉතින් අපි පොඩි බල සමතුලිතතාවය ගැන අදහසක් තමයි දෙන්නේ. මේ බලය කියන දේවල් අපිට දිනදා ජීවිතේ නිතරම වගේ හම් වෙන දේවල්. අපි බලන හැම දෙයක් ඇතුළෙම අපිට මේ දේවල් දකින්න පුළුවන් නම් ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එක අපිට ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන තියෙන්නේ අපි ජොගින් කරන්න යන ට්‍රැක් එකේ තියෙන මේකක් අපි මේකට කියන්නේ මංකි ලෙඩර් කියලා, right? අපි මේකේ තමයි පුල් අප්ස් එහෙම සෙල්ලම් කරන්නේ. එතෙන් දැන් පුල් අප්ස් ගහන පොසිෂන් එකට මම ආවොත් මට එතනින් ඔයගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් බලය කියන එක වැඩ කරන විදිහ ගැන. එතකොට මේ විදිහට මම මේ බා එකේ එල්ලුනාම දැන් මම එල්ලිලා ඉද්දි මම සිරස් දිශාව ඔස්සේ කිසිම චලිතයක් නැහැ. එතකොට මගේ මත ක්‍රියාත්මක වෙන්නේ බල තුනයි. මොනවාද ඒ බල තුන? මගේ බර ක්‍රියාත්මක වෙනවා. හරියට මගේ ගුරුත්ව කේන්ද්‍රය. එතකොට මේ අත් දෙක මත මේ බාර් එකෙන් අභිලම්බ ප්‍රතික්‍රියා දෙකක් ක්‍රියාත්මක වෙනවා. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියා දෙක තියෙන්නේ සිරස්ස ඉහළට. ඔයගොල්ලෝ මේ පේන විදිහට ඊතලවල. බර තියෙන්නේ සිරස්ස පහළට. එතකොට මේ අභිලම්බ ප්‍රතික්‍රියා දෙක එකතු අපිට කියන්න පුළුවන් මගේ ක්‍රියාත්මක වෙන බරට සමාන වෙන්න ඕනේ. එතකොට මේ තියෙන බල සමාන්තර බල තුනක්. එතකොට ඕනම බල දෙකක සංප්‍රයුක්තය තුන්වෙනි එකට සමාන වෙන්න ඕනේ. එතකොට මම මේ අත් දෙක හරියට මගේ ඇඟේ දෙපැත්තට සමබරව සම්මිතිකව තියෙද්දි මොකද වෙන්නේ? මට කියන්න පුළුවන් අභිලම්බ ප්‍රතික්‍රියා දෙක එකිනෙකට සමානයි කියන එක. නමුත් එක අතක් එක පැත්තකට ලං කරගත්තොත් මොකද වෙන්නේ? ඒ අතට දැනෙන අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. මොකද ඒකෙන් එන ගූර්ණය වැඩි වෙනවා. එතකොට ඒකට වැඩි බලයක් දරා ගන්න සිද්ධ වෙනවා. ඒකයි අපි සාමාන්‍ය පුල් අප් එකක් ගහද්දී අත් දෙක සමමිතිකව තියාගන්න කියන්නේ. එතකොට සමමිතිකව ක්‍රියා තියාගත්තොත් තමයි බර හරියට සමතුලිත වෙලා අපිට අත් දෙකට සමාන බලයක් දැනෙන්නේ. එතකොට අපි පුල් අප් එකක් ගහද්දී මොකද වෙන්නේ? අපි බාර් එක තව ටිකක් පීඩනයට ලක් කරලා උඩට යන්න ඕනේ. විශාල බලයක් දෙන්න ඕනේ බරට වඩා. එතකොට තමයි උඩට යන්න පුළුවන් වෙන්නේ. එතකොට මම ඉහළට යද්දී ඔයාලට පේනවා බලය උඩට තියෙන බලය වැඩි වුණොත් තමයි ඉහළට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ත්වරණය වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපේ ගුරුත්ව කේන්ද්‍රය ක්‍රියාත්මක වෙන්නේ මේ ඉන හරියෙන් පහළට. එතකොට අපි ඇඟේ පිහිටීම වෙනස් වුණොත් මොකද වෙන්නේ? ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන තැනත් වෙනස් වෙනවා. එතකොට අපි L සිට් එකට වගේ ආවොත් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම වෙනස් වෙලා තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට ඔයගොල්ලොත් පුරුදු වෙන්න. සාමාන්‍ය අපි එදිනෙදා ජීවිතයේ තියෙන දේවල් ඇතුළින් බලය කියන දේ දකින්න. බලය කියන දේ විතරක් නෙවෙයි ෆිසික්ස් වල ඇතුළේ තියෙන දේවල්. එතන මේ විෂය ඉතාමත් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් වෙනවා.